අයිබෝවන්. ඉතින් ඔන්න ෆින්ලන්තයේ වින්ටර් එක ඉවර වෙලා ෆින්ලන්තයට වසන්තය උදා වෙමින් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවනේ මේ වැව් එහෙම දිය වෙලා අවුව හොඳට පායලා ලස්සන වෙලා තියෙන්නේ දැන් ෆින්ලන්තේ. ඉතින් අපිත් හිතුවා ටික දවසකට පස්සේ එළියට වැහලා පොඩි ගමනක් යන්න. ඉතින් හිරන් නෝත් බවුන් channel එකට අපි ඔයාලව සාදරයෙන් පිළිගන්න. අපිව ඔයාලා දකින්න මේක ඉස්සෙල්ලාම වතාව නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද අපි කොහෙද යන්නේ? අද අපි යන්නේ ගොඩක් විශේෂ තැනකට. ඇත්තටම අපි යන්නේ බලකොටුවක් බලන්න. මේ බලකොටුව ගොඩක් බලගතු වගේම ෆින්ලන්තයට විශේෂ බලකොටුවක්. හරියට නිකන් ලංකාවේ අපිට සීගිරිය වගේ නේ. ඉතින් අපි ආරාධනා කරනවා ඔයාලට අපිත් එක්ක රැඳිලා ඉඳලා මේ ලස්සන බලකොටුව බලන්න යන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මේ කාසල් එකත් ගොඩක් විශේෂ බලගතු තැනක්. ඉතින් බලකොටුවක් කිව්වම අපිට ඇත්තටම ලංකාවේ නම් අපිට ඉස්සෙල්ලා මතක් වෙන්නේ සීගිරිය. ඉතින් බලකොටුවක විශේෂත්වය තමයි ඔයාලා දන්නවා බලකොටුවක් හදන්නේ අනිවාර්යයෙන්ම මොකක් හරි ආක්‍රමණයක් නැත්නම් යුද්ධයක් නිසා රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගන්න තමයි මේ බලකොටුව හදන්නේ. ඉතින් මේ බලකොටුව ඇවිල්ලා මේක ෆින්ලන්තයට විශේෂ වුණේ කොහොමද? ෆින්ලන්තය ආක්‍රමණය කරගෙන හිටිය කාලයක් ස්වීඩනය විසින්. ඉතින් ස්වීඩනය තමයි මේ බලකොටුව හදලා තියෙන්නේ. ස්වීඩනය රුසියාවෙන් ෆින්ලන්තය බේරගන්න නැත්නම් ස්වීඩනයේ එම්පයර් එක බේරගන්න තමයි මේ බලකොටුව හදලා තියෙන්නේ. ඉතින් මේක ලස්සන විලක් මැද්දේ තමයි මේක පිහිටලා තියෙන්නේ. මේ විලත් ගොඩක් විශේෂයි ෆින්ලන්තයට. මොකද මේක විශාලතම විලක් ෆින්ලන්තයට තියෙන. එහෙනම් අපි යමු. වැව් එහෙම දිය වෙලා තිබුණට ෆින්ලන්තයට තාම වසන්තය ඇවිත් නැහැ. ලංකාවේ අපිට අර හැමතැනම දකින්න හම්බෙන තද කොළ පාට තාම මෙහි නැහැ. ඔයාලට පේනවා ඇති පාර දෙපැත්තේ තියෙන මේ ගස් තාම නිද්‍රාවක වගේ තමයි ඉන්නේ. ඒ ගස්වල කොළ හැලිලා මුළු පරිසරයේම දුඹුරු පාටක් තමයි තියෙන්නේ. හරියට මැරුණු සබාදහමක් වගේ. හැමතැනම තියෙන්නේ වේලුණු තනකොළ. ඔයාලට මේක දකිද්දී ලංකාවේ වියලි කලාපයක් මතක් වෙන්නේ නැති. හැබැයි මෙහෙම වෙන්නේ වියලිකම නිසා නෙමෙයි. අධික සීතල නිසා. මේ කාලගුණයත් එක්ක තාමත් පණ ගැහෙන එකම ගස් ජාතිය තමයි මේ පයින් ගස්. ඒ ගස්වල තද කොළ පාට මේ දුඹුරු පාට පසුබිමත් එක්ක හොඳට කැපිලා පේනවා. මේක තමයි උත්තර ධ්‍රවයට කිට්ටු රටවල් වල තියෙන සැබෑම රළු සුන්දරත්වය. අපි අද මේ යන්නේ ෆින්ලන්තයේ කුෝපියෝ කියන නගරේ ඉඳන් සැවොන්ලින්න කියන නගරයට. මේ ගමන කිලෝමීටර් 150ක් විතර දුරයි. පැය දෙකක වගේ ගමනක්. සැවොන්ලින්න කියන නගරය තියෙන්නේ රුසියානු දේශ සීමාව කිට්ටුව. අපි දැන් මේ ඇතුල් වෙන්නේ සැවොන්ලින්න නගරෙට. ෆින්ලන්තය කියන්නේ විල් ලක්ෂයක් තියෙන රටක්නේ. ඉතින් මේ නගරෙත් හැම තැනම තියෙන්නේ වතුර. හැබැයි විශේෂත්වය තමයි මෙහි තියෙන්නේ සයිමා කියන විල. මේක වර්ග කිලෝමීටර 4.5ක විතර ධාරිතාවයක් තියෙනවා කියලා තමයි කියන්නේ. මුළු යුරෝපෙම ලොකුම විල් වලින් එකක්. සැවොන්ලින්න නගරයේ පාලම් 100 ගානකින් සම්බන්ධ වුණු දූපත් ගොඩක් තියෙනවා. ඒ නිසා ෆින්ලන්තයේ වෙනීසිය කියලත් මෙහෙට කියනවා.
ෆින්ලන්තේ ජනගහනය ලංකාය වගේ 4/1. ඒ නිසා බලන්නකො ප්‍රධාන නගරයක් වුණත් කොච්චර නිස්කලංකද කියලා. මිනිස්සු අඩු වුණත් පහසුකම් වලින් නම් අඩුවක් පේන්නේ නැහැ. ඉතින් ඒක සමහර විට ෆින්ලන්තේ අවුරුදු 9ක් තිස්සේ ලෝකේ සතුටින්ම ඉන්න රට වෙන්න හේතුවක් වෙන්නත් පුළුවන්. ඔයාලා මොකක්ද ඒ ගැන හිතන්නේ? දැන් ඔයාලට මේ පේන්නේ සයිමා විලේ නවත්තලා තියෙන අවුරුදු 100කට වැඩිය පරණ වාෂ්ප නැව්. සංචාරකයින් අතරේ මේ වාෂ්ප නැව් ගොඩක් ප්‍රසිද්ධයි. සැවොන්ලින්න වලට එන කෙනෙකුට මේ වාෂ්ප නැවක නැගලා සයිමා විලේ රවුමක් යන්නත් පුළුවන්. අපි දැන් මේ ඇතුල් වුණේ බලකොටුවට යන ප්‍රධාන මාර්ගයට. මෙහෙත් අපේ ගාලු කොටුවේ වගේ ගල් අතුරපු පාරවල් දකින්න හම්බ වෙනවා. මේ පිටිපස්සෙන් තියෙන්නේ අපි මෙච්චර දුරක් ගෙවාගෙන බලන්න ආපු ඔලවෙල්ලෙන බලකොටුව. ඉතින් මේ බලකොටුව හදලා තියෙන්නේ 1475 වගේ ගොඩක් දුර ඈත අතීතයක. ඔයාලට පේනවා ඇති මේ ලස්සන විලක් මැද තියෙන පුංචි දූපතක තමයි මේ බලකොටුව පිහිටලා තියෙන්නේ. මේ විලට කියන්නේ සයිමා විල කියලා. මේක ඇවිල්ලා ෆින්ලන්තේ තියෙන ලොකුම විල් වලින් එකක්. ඒ වගේම තමයි යුරෝපේ තියෙනත් ලොකුම විල් වලින් එකක්. ඉතින් අද මේ බලකොටුව මේ විල මෙහෙම නිශ්චලව ලස්සනට තිබුණාට ඈත අතීතයේ මේ බලකොටුවේ බිත්තිය අතර හැංගිච්ච කතා ගොඩාක් තියෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් අපි හිමිට ඇවිදගෙන බලකොටුවේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලාත් බලමු. මේ ඔලවින් ලින්න බලකොටුව තමයි ලෝකේ උතුරටම වෙන්න හදලා තියෙන මධ්‍යකාලීන බලකොටුව. මාෂා කිව්වා වගේ මේ බලකොටුව හදන්න පටන් ගත්තේ 1475. ඒ කියන්නේ ලංකාවේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා රජ කරපු කෝට්ටේ රාජධානිය තිබුණු කාලේ. හැබැයි මේ කාලේ සමහර පොත්වල සංක්‍රාන්ත කාලයක් කියලාත් කියනවා. ඒ කියන්නේ හෙළ රාජධානිය කෝට්ටෙන් මහනුවරට මාරු වෙලා සේනා සම්මත වික්‍රමබාහු රජතුමා රජ වුණේ මේ කාලේ කියලා තමයි කියන්නේ. මේ කාල සීමාව ෆින්ලන්තයේ අයිති වෙලා තිබුණේ ස්වීඩන් රාජධානියට. රුසියානු ආක්‍රමණ වලින් බේරෙන්න ස්වීඩන් ජාතිකයින් මේ සයිමා විල මැද මේ ආරක්ෂක පවුර හදලා තියෙනවා. කළුගල් වලින් හදලා තියෙන මේ පවුරු දිගේ ඒ කාලේ සොල්දාදුවන් 100 ගාණක් ඉන්න ඇති. කාලදුවක්ක යුද්ධ සඳහාම විශේෂයෙන් නිර්මාණය කරපු ලෝකේ පළවෙනිම බලකොටු වලින් එකක් තමයි මේ ඔලවින් ලින්නා බලකොටුව. සමකාලීනව ලංකාවේ ඇතිවුණු සටන්වලදී
කාලතුවක්කු පාවිච්චි වුණාද කියලා ඔයාලා දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. මේ තියෙන්නේ මේ බලකොටුවට ඇතුල් වෙන පාලම. අවුරුදු 600කට කලින් නම් මේ පාලම තිබිලා නැහැ. එදා මෙතෙන්ට එන්න පුළුවන් වෙලා තියෙන්නේ බෝට්ටුවෙන් විතරයි. මේ වටේ තියෙන වතුරේ ප්‍රවාහය හරිම වේගවත් නිසා සීතල කාලෙටවත් මේ වතුර මිදෙන්නේ නැහැ. ඒක සතුරන්ට එන්න බැරි වෙන්න ස්වභාවික ආරක්ෂක උපක්‍රමයක් වෙලා තියෙනවා. අපේ සීගිරිය යාපහුව වගේ බලකොටු වලත් සොබාදහම ආරක්ෂක උපක්‍රමයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. මේක හදලා ඉවර වුණු ගමම්ම ඒ කියන්නේ 1495 ඉඳන්ම රුසියාවෙන් මේකට දිගින් දිගටම පහර දෙන්න ගත්තා. 16 සහ 17 වෙනි සියවසේදී මේ බලකොටුව සතුරන්ගේ ප්‍රධානතම ඉලක්කයක් වෙලා තියෙනවා. 17 වෙනි සියවසේ දරුණු වටලෑමකින් පස්සේ පළවෙනි වතාවට මේක රුසියානුවන් අතට පත් වෙනවා. හැබැයි ඒක වැඩි කාලයක් තියෙන්නේ නැහැ. මේ විදිහට කීප වතාවක්ම මේ බලකොටුව රුසියානුවන් සහ ස්වීඩන් ජාතිකින් පාවිච්චි කරලා තියෙනවා. අපි අද මේ දකින පවුරුවල සමහර කොටස් හදලා තියෙන්නේ රුසියානුවන්. හැබැයි 1809 දී මුළු ෆින්ලන්තයම රුසියාවේ කොටසක් වුණාට පස්සේ මේ බලකොටුවට තිබුණු යුදමය වටිනාකම ටිකින් ටික නැති වෙලා ගිහින් තියෙනවා. අවසාන කාලෙදී මේක හිරගයක් විදිහටත් පාවිච්චි කරලා තියෙනවා කියලා තමයි ඉතිහාස පොත්වල කියන්නේ. මේ කුළුණු රවුම් හැඩයට හදලා තියෙන්නේ සතුරන්ගේ කාලතුවක්කු උන්න පවුරේ වැදිලා ලිස්සලා යන්න. ඒ කාලේ මේක හරිම නවීන තාක්ෂණයක්. මේ කුළුණ උඩට නගින්න තියෙන්නේ පටු සර්පිලාකාර පඩි පෙළක් දිගේ. දැන්නම් මේ කුරුණේ උඩම තියෙන්නේ දේවස්ථානයක්. කාලෙන් කාලට බලය මාරු වෙද්දී මේක කතෝලික, ලුතිරන් සහ ඕර්තොඩොක්ස් කියන ආගම් කිහිපයටම අයිති වෙලා තිබිලා තියෙනවා. ඔයාලට පේනවද මේ කුරුණෙන් එළියට නෙරා ඇවිත් තියෙන පුංචි ගල් කුටි? ඔයාලා හිතනවද මේක මුර කුටියක් කියලා? නැහැ. මේක තමයි මධ්‍යකාලීන යුගයේ බලකොටුවල අපිට දකින්න තියෙන වැසිකිළිය තිබුණ විදිය. ඒ කාලේ දැන් වගේ පයිප් පද්ධති තිබුණේ නැති නිසා ඔවුන් කලේ පවුරෙන් එළියට නෙරා යන විදියට මේ වගේ කුටි හදපු එක. මේ කුටිය ඇතුල් පැත්තෙන් බලද්දි පේන්නේ මෙන්න මේ විදියට. මේ වැසිකිළිය විවෘත වෙලා තියෙන්නේ පවුරෙන් පහළ තියෙන විලට. ඉතින් ඒ කාලේ සොල්දාදුවන් මේ වැසිකිළිය පාවිච්චි කරාම
ඒ අපද්‍රව්‍ය කෙලින්ම වැටෙන්නේ පල්ලෙහා තියෙන වතුරට. අද කාලේ හැටියට මේක අහිතකර දෙයක් වගේ පෙනුනට ඒ කාලේ හැටියට මේක හරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක්. මොකද වතුරේ වේගවත් ගමන නිසා ඒ අපද්‍රව්‍ය ඉක්මනින් ගසාගෙන යනවා. හැබැයි හිතන්න මේ වගේ අධික සීතලක් තියෙන රටක මේ වගේ විවෘත වැසිකිළියක් පාවිච්චි කරන එක ඒ කාලේ සොල්දාදුවන්ට කොච්චර අමාරු වෙන්නේ නැතිද? අද ඔයාලා අපිත් එක්ක ආවේ ෆින්ලන්තයේ ඔලවෙන්ලින්න කියන මේ බලකුටුව බලන්න. ඉතින් අධිරාජ්‍යයන් දෙකක මහා සටන් බිමක් වුණු මේ බලකොටුව අද ඊටාම නිසංසල ඒ වගේම ලස්සන තැනක් වෙලා තියෙනවා. ඕගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපි මේ කියපු දේවල් වලට අමතරව ඔයාලටත් මතකයි නම් ලංකාවේ මේ සමකාලීනව සිද්ධ වෙච්ච ඉතිහාස කතා රසබර කතා අනිවාර්යෙන්ම පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි දෙන්න ලෝකේ වට යන හිරාන් නෝත් බව මේ වගේම තවත් ලස්සන තැනකින් හම්බෙනකන් අදට අපි එහෙනම් සමුගන්නම්.